ආයිබෝවන් යාළුවනේ. ඉතින් අදත් පිළිගන්නවා අපේ මధుවැන්නුවා YouTube channel එකට ඔයගොල්ලන්ව ආදරෙන්. ඉතින් අද රසම් රස රෙසිපි එකක් අරගෙන තමයි අපි ආවේ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය තුනකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් අලටොපි රෙසිපි එකක් අරගෙන තමයි අද අපි ආවේ. ඉතින් මේක ඉක්මනින්ම ගෙදරදී හදාගන්න පුළුවන්. මේකට අපිට අවශ්‍ය වෙන්නේ අල ග්‍රෑම් 350කුයි සීනි ග්‍රෑම් 400කුයි කරද මුංගු ඇට 2-3කුයි විතරයි. ඉතින් මේක ඉක්මනින්ම ගෙදරදී හදාගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් අපි බලමු මේ රසම රස රෙසිපි එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම අල ග්‍රෑම් 350 මෙන්න මේ විදිහට තම්බ ගන්න ඕන. ඉතින් මේකෙදී අල ටික හොඳටම තම්බ ගන්න අවශ්‍ය නැහැ. මොකද අල ටොප් එකක් රසවත් වෙන්නේ අල කෑලි හැපෙන විදිහට තියෙනකොටනේ. ඉතින් තම්බගත් අල ටික මේ විදිහට පොතු ඉවත් කරලා ඉවර වෙලා අපේ හැන්දක් හරි ගෑරුප්පුවක් හරි ආධාරයෙන් මේ විදිහට අල ටික පොඩි කරගන්නවා. දැන් අපි මේ අල ටික භාජනයකට එකතු කරලා ඒකට සීනි ග්‍රෑම් 400ත් එකතු කරනවා. මේකෙදි තාම අපි ලිපෝන් කරන්නේ නැහැ. මේ දෙක හොඳට කලවම් කරගෙන තමයි ලිපෝන් කරන්නේ. ඔන්න ඔය විදියට ලිපෝන් කරන්නේ නැතුව අලයි සීනි ටිකයි හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් ඔන්න ඒ ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි ලිපෝන් කරනවා. ලිපෝන් කරගෙන නොනවත්වාම හැදි ගන්න තමයි තියෙන්නේ. මොකද අපිට මේ අල ටොප් එක රසවත් හදාගන්න නම් එක දිගට හැදි ගන්න අවශ්‍යයි. ඕගොල්ලන්ට පේනව නේද අල කෑලි තැනින් තැන තියෙනවා. ඉතින් අපි අල ටික තම්බ ගනිද්දි හොඳටම තම්බ ගත්තේ නැහනේ. ඒක තමයි අල කෑලි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමති නම් අල ටික හොඳටම තම්බගෙන මේ විදිහට කෑලි නැති වෙන විදිහට හදා ගන්නවත් පුළුවන්. ඔය තියෙන විනාඩි 10කට පස්සේ අපේ අල ටොපි මිශ්‍රණය. මේ වෙලාවේදී අපි පිටිකිරි තේ හැඳි දෙකක් මේ අල ටොපි එක රසවත් කරගන්න එකතු කරනවා. ඉතින් මේක අවශ්‍යම නැහැ. මේක රසවත් වෙන්න තමයි මම ඒක එකතු කරගත්තේ. අල ටොපි එකේ පාට ලස්සන කරගන්න අපිට ඕනනම් කලරින් බිංදු 2-3ක් එකතු කරගන්න පුළුවන්. මේක අවශ්‍යම නැහැ. මේ එකතු කරන්න වැනිලා. ඉතින් වැනිලා වලිනුත් අමුතුම රසයක් අපේ අල ටොපි එකට දෙනවා. ඉතින් මේ වැනිලා කලරින් කියන ඒවා අවශ්‍යම නැහැ. ඉතින් මම අර රසය, පෙනුම වැඩි කරගන්න තමයි මේ දේවල් එකතු කරන්නේ. ඔයගොල්ලන්ත් කැමති නම් මේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ටික වෙලාවකින් ලුණු පිංචක් එකතු කරනවා. ඔයගලන්ට පේනව නේද අපේ අල ටොපි මිශ්‍රණය තාච්චියේ දැන් ඇලවිලා වගේ තියෙන්නේ. ඉතින් මේක නෙමේ හරි පදම මේ ටික ඔක්කොම එක ගුලියක් ආකාරයට හැදෙන එක තමයි හරි පදම. නැත්නම් අපිට තව බලා ගන්න විදියක් තියෙනවා. මේ විදිහට තාච්චියේ ඉරක් ඇන්නම ඒ ඉර හා වෙන්න ටික වෙලාවක් යනවනම් ඔන්න ඒක තමයි හරි පදම. ඔය තියෙන විනාඩි 20කට පස්සේ ඔන්න බලන්නකෝ දැන් අපේ පදම හරි. දැන් අපි බටර් ගාගත්ත තැටියකට අපේ අල ටොපි මිශ්‍රණය එකතු කරනවා. ඉතින් කෙහෙල් කොලයක් හරි ස්පැචුල එකක් හරි භාවිතා කරලා අපි මේ අල ටොපි මිශ්‍රණය හොඳට තැටි තුනී කරගන්න ඕන. මතක ඇතුව කෙහෙල් කොලයක් ගන්නව නම් ඒ කෙහෙල් කොලේ බටර් චුට්ටක් ගා ගන්න. ඉතින් මේ තුනී කරගත්ත මිශ්‍රණය විනාඩි 10ක් විතර තියලා අපි මේ විදියට කෑලි වෙන් කර ගන්නවා. ඔය තියෙන අපේ අල ටොපි ටික. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලෝ මේක ගෙදරදී හදලා try කරලා බලන්න. පොඩි බබාලත් ගොඩක් ආස රෙසිපි එකක් මේක. ඉතින් යාළුවනේ
මේ වගේ රසවත් වීඩියෝ ඕගොල්ලෝ දිගටම බලන්න කැමති නම් අපේ මధుවැන්නුවා YouTube channel එක subscribe කරන්න. ඉතින් ආයි රසවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.